මුදලාලි ඉන්නවද? කවුද? මොකක්ද කාරණාව? මුදලාලිත් එක්ක මේ වෙලාවේ කතා කරන්න පුළුවන්ද? ආයෙන පොඩ්ඩක් හිටා. මුදලාලි! මුදලාලි! ඕ කෑව විතරයි බා. කවුද ඇවිත් ඉන්නේ? මම ඌ දන්නේ නැහැ නේ මීට කලින්. මොකද්ද අපිට කරන්න ඕන? මුදලාලි මේ මම ඔබ කවුද බා? ගමට අලුත් එකෙක්ද? මොකද මේ හදිස්සියේ මාව හම්බෙන්න ආවේ? මුදලාලි අර මුදලාලිගේ ගෙදර කුලියට අරන් ඉන්නේ අපි. කොයි පැත්තද බා? මුදලාලි අර හන්දියේ කඩේ ගාව ගෙදර කුලියට අරන් ඉන්නේ අපි. ඒත් ඔබේ අම්මද? එහෙනම් ලෑස්ති වෙලා හිටපන් පවුල පිටින් මෙලියට බහින්න. අනිද්දා වෙද්දි. මුදලාලි අපේ අම්මටත් කතා කරලා තිබ්බනේ. ඔව්. ඔබේ අම්මට කතා කරා තමයි. ඇයි මොකද? ඔබට තහගන්න ඕනද මගේ? මෙහෙමයි මුදලාලි. මං අම්මත් එක්ක ඇවිල්ලා ඉන්නේ මුදලාලිගේ ගෙදර උනාට අපි මුදලාලිගෙන් කතා අහන්න ඕනේ නෑනේ. ඇයි? දැන් ඔබ පොලිස් වලින් ඔගේ මටම කියවන් එනවද? දනකණින් පොඩි එකා. තෝ දන්නවද යකෝ මං කවුද කියලා? මෙහෙමයි මුදලාලි. කවුරුණත් මට අදාළ නෑ. අපේ අම්ම කාගෙන්වත් වචන අහන්න අපිව හදලා නෑ. ඇයි? ඔගේ අම්මට මම මොනවද කිව්ව කියලා ඔබ මට මොනව කරන්නද? මෙහෙමයි මුදලාලි. කවුද ගමේ උන්ට චණ්ඩියෙක් වෙන්න පුළුවන්. ඒ වුණාට ළමයි දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක්ට වචනයක් කියන්න කලින් දෙපාරක් මූ බලංගෝ. දනකණින්. තෝවත් පාවලා ඔබේ පවුලේ වුණු සේරම පාවලම දැනගන්න. අනිසකයි තමයි. ඒත් උඹයි අපේ අම්මට වචනයක් හරි කියලා තිබ්බොත් ඔබගේ මාරය වෙන්නේ මම. සිතුවිලි මැද තනි වුණු සිහිනෙක මං මේ කරුම ගෙවෙන නං යයි තව කල් වටේ අතුරු සෙවණැලි නැතනි මෙල නං මට වැරදුණු තැන තව හොයන